සුබ දවසක් වේවා හැම දිනාටම. ඉතින් මං අද ඔයාට අරගෙන ආවේ චිකන් මීට් බෝල් කඩෙන් ගන්නේ නැතුව ගෙදරම හදාගන්න විදිහ. ඉතින් මේ විදිහට හදාගෙන ඔයාට කල් තියාගන්නත් පුළුවන්. ඒ වගේම අමුත්ත ගෙදරට එන දවසට ගන්නන්නත් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු. ඉතින් මම අරන් තියෙනවා කටු රහිත චිකන් ග්‍රෑම් 300ක්, බිස්කට් කුඩු ග්‍රෑම් 200ක්, කොත්තමල්ලි කොළ ටිකක් අරන් තියෙනවා. ඒක අත්‍යවශ්‍යම නැහැ. ලූණු ටිකක් මේ විදිහට පොඩියට කපාගෙන අරන් තියෙනවා. ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් ටිකක් අරන් තියෙනවා. ඒ වගේම බිත්තරයක් අරන් තියෙනවා. ඉතින් ලුණු අවශ්‍ය ප්‍රමාණයට අරන් තියෙනවා. කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැන්දක්, 3-5 කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම ගම්බිරිස් කුඩු තේ හැන්දක් අරන් තියෙනවා. ඉතින් මම චිකන් අරන් තියෙන්නේ පොඩි කෑලි වලට කපාගෙන. අපි ගත්ත චිකන් ටිකට බිත්තරයක් දාලා මුලින්ම ග්‍රයින්ඩ් කරගන්නවා. ඉතින් ග්‍රයින්ඩ් කරගත්තට පස්සේ ඒ චිකන් ටික වෙනම භාජනයකට දාලා අපි ගත්ත ජින්ජර් ගාලික් පේස්ට් එක, ඒ වගේම කොත්තමල්ලි කොළ ටික, ඒ වගේම ලූණු ටිකක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් වැඩි දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. අපිට මීට් බෝල් මේ විදිහට ගෙදරම හදාගන්න හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ වගේම චූටි බබෙක් ඉන්නවා නම් බය නැතුව එයාලගේ කෑමවලටත් මෙහෙම එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත ගම්බිරිස් කුඩු, ලුණු කුඩු 3-5, මිරිස් කුඩු, ඒ වගේම කහ කුඩු ටිකත් එකතු කරලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. ඉතින් මේ විදිහට මුලින් හැන්දෙන් මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපි එකතු කරගන්නවා අපි ගත්ත බිස්කට් කුඩු ටික. ඉතින් ටික ටික දාලා මේ විදිහට අතින් හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් මේ මිශ්‍රණය හදාගන්න ඕනි. ඉතින් මේ විදිහට මිශ්‍රණය හදාගත්තට පස්සේ අපිට පුළුවන් මීට් බෝල් වල හැඩයට අතින් මේ විදිහට බෝල හදාගන්න. අපි හදාගත්ත මීට් බෝල් ටික මීට් බෝල් වල පතුල විතරක් බැදෙන ප්‍රමාණයට තෙල් ටිකක් එකතු කරගෙන භාජනයකට හොඳින් බැද ගන්න ඕනි. ඉතින් මේ වෙලාවේදී යන්තම් රන්වන් පාට වෙනකන් තමයි අපි බැද ගන්න ඕනි. ඒ වගේම මීට් බෝල් ටික ටිකක් තැම්බෙන්න පියනකින් වහලා තියා ගන්න ඕනි. නැත්නම් මීට් බෝල් වල මැද අමු ගතියක් එනවා. ටිකක් රන්වන් පාට වීගෙන එනකොට අපි භාජනයෙන් ඉවත් කරලා නිවෙන්න තියා ගන්නවා. මම අද මීට් බෝල් ටික හදාගත්තේ දවස් 3කට විතර ප්‍රමාණවත් විදියට. ඉතින් අද උයන මීට් බෝල් ටික අයින් කරලා ඉතිරි ටික මම ෆ්‍රීසර් එකට දානවා. මං අද හදාගත්ත මීට් බෝල් වලින් රසම රස මීට් බෝල් තෙම්පරාදුවක් තමයි හදාගන්නේ. ඉතින් ඇතිලියකට මේ විදිහට තෙල් ටිකක් දාලා තෙල් ටිකට අබෑට ටිකක් එකතු කරගන්නවා. අබෑට ටික පිපිරිගෙන එන වෙලාවට අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක්, ඒ වගේම කරපිංච, අම්මිරිස්, බීලුණු, ඒ වගේම කුරුඳු කෑලි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු ටිකක්, ඒ වගේම ලුණු ටිකක් මේ විදියට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි කලින් හදලා තියාගත්ත මීට් බෝල් ටික මේ විදිහට අපි එකතු කරගන්නවා. ඉතින් එකතු කරගෙන හොඳින් මිශ්‍රණය ගෑවෙන විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත තක්කාලි ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. අවසානයට උකු මිටි කිරි ටිකක් එකතු කරලා හොඳින් පියනකින් වහලා මීට් බෝල් තෙම්පරාදුව හොඳින් පිස ගන්නවා.
ඉතින් මේ විදිහට තමයි මම ගෙදර හදාගත්ත රසම රස මීට් බෝල් තෙම්පරාදුව තියෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් රසකාරක මුකුත් නැතිව මේ විදිහට හරිම සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මීට් බෝල් ගෙදරම හදලා ආහාරයට එකතු කරගන්න. ඒ වගේම මේ අවුරුදු කාලේ කෑම මේසයට අමුත්තන්ට පිළිගන්වන්නත් පුළුවන් ඔයාගේ අතින්ම හදලා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයා මගේ channel එක තවමත් subscribe කළේ නැත්නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් like එක උත් දාගෙනම යන්න. අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.